සංයෝග හයිඩ්‍රෝකාබන නොවන සංයෝග කියන්නේ කාබන් හයිඩ්‍රජන් වලට අමතරව ඔක්සිජන් නයිට්‍රජන් වගේ තියෙන කට්ටිය තමයි හයිඩ්‍රෝකාබන නොවන සංයෝග වෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී මොකද වෙන්නේ? කාබන් දාමයෙන් එළියට ක්‍රියාකාරී කාණ්ඩය ඇදෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරිද? මේ බලන්න. දැන් උදාහරණයක් විදිහට ඇල්කොහොලයක් ගත්තොත් මෙතන තියෙන ක්‍රියාකාරී කාණ්ඩය මෙතන තියෙන්නේ. OH වල NH2 ගත්තොත් ක්‍රියාකාරී කාණ්ඩය මෙහෙම ආවා. ඊට පස්සේ මේ කීටෝන ඊට පස්සේ ඇල්ඩිහයිඩ්. හරිද? ඔයාලට පේන්න පටන් ගන්නවා දැන් ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් දාමයේ තියෙන සම්ප්‍රයුක්තතාවයට වඩා වැඩි කතන්දරයක්. ඇයි කාබන් කාබන් බන්ධනයේ තරමක් ප්‍රබලයි. හැබැයි මොකද වෙන්නේ? මෙන්න මේ බන්ධන හරිද ඉවතට ගැලවිලා යන්න තියෙන සම්භාවිතාවය වැඩි. හරිද? ෆයි බන්ධනයේ කාබන් ඔක්සිජන් ෆයි බන්ධනයේ ඉවතට බිඳෙන්න තියෙන අවස්ථාව වැඩි. එහෙනම් එයාලගේ ක්‍රියාකාරීත්වය වැඩි. මේ බලමු එහෙනම්. බලන්න මේකේ නීති ටික. මෙන් බලා ගන්න. ක්‍රියාකාරී කාණ්ඩයේ ඇතුළත් වන දිගම සන්තතික කාබන් දාමය හඳුනා ගන්න. මොකද්ද මේ සන්තතික කාබන් දාමය කියන්නේ? අඛණ්ඩව ගන්න ඕන. එහා පැත්තට පැනලා යන්න බෑ. හරිද? ඒ කියන්නේ දිගම කාබන් කාණ්ඩය හැබැයි හයිලයිට් එකක් ගන්න. ක්‍රියාකාරී කාණ්ඩයේ ඇතුළත් වන දිගම හයිලයිට් එකක් අරගෙන ඉවරලා ක්‍රියාකාරී කාණ්ඩයේ ඇතුළත් වන දිගම කාබන් දාමය. සන්තතික කැල්ල ඕනේ නැහැ. ක්‍රියාකාරී කාණ්ඩයේ ඇතුළත් වන දිගම කාබන් දාමය. ඊළඟට වෙන පාට හයිලයිට් එකක් හරි අන්ඩර්ලයින් හරි පාරක් දාගන්න. හරිද? ක්‍රියාකාරී කාණ්ඩයේ ඇතුළත් කාබන් පරමාණුවට අඩුම අංකය හිමි විය යුතුය. ඊළඟට කාබන් පරමාණු සංඛ්‍යාව දැක්වෙන මාතෘ හයිඩ්‍රෝකාබන නාමයේ ව්‍යුත්පන්න කොට එය සම්තෘප්තද නැතහොත් ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ඇතුළත් වේදයි පිරික්සන්න. හරිද? එතනින් දාගන්න. හරිද? EN YN AN පොඩ්ඩක් ඉන්න. මෙහෙම දාගන්න. AN, EN, YN වරහන් ඇතුලේ. කතාව තේරෙයි. ඊළසේ කියලා තියෙනවා මාතෘ කාබන් දාමේ නම අවසන් E අකුර ඉවත් කර. හරිද? ක්‍රියාකාරී කාණ්ඩයේ ප්‍රත්‍ය එය පිහිටි ස්ථානයේ දැක්වෙන අංකය සමග එක්කොට අගයේ සංයෝග අගට එක් කිරීමෙන් සංයෝගයේ නාමය. මෙන්න මේ කතාව තමයි ඔය තියෙන්නේ. AN EN YN. අගිස්සේ E අකුර හැලුවා. ඒකට මොකුත් ලියන්න දෙයක් නැහැ. ආදේශ නාම මාතෘ හයිඩ්‍රෝකාබන් නාමයට උපසර්ග ලෙස ඉංග්‍රීසි OD අක්ෂර අනුපිළිවෙලින් ලියන්න. ඒක අපි දන්නවනේ. ආදේශ කාණ්ඩ ටික ඉංග්‍රීසි OD. ඕන හයිලයිට් කරගන්න. ආදේශක නාම ඉංග්‍රීසි OD අක්ෂර අනුපිළිවෙල. සර්ව සම ආදේශ කාණ්ඩ කිහිපයක් ඇති විට ඩයි ට්‍රයි ටෙට්‍රා සුදුසු උපසර්ග. ඒ කතාව අපි දන්නවා. මේ බලන්න ළමයි මේකේ තියෙනවා පොඩි ස්ට්‍රක්චර් එකක්. මේ නම ලියන්න අපිට තියෙන අනුපිළිවෙලක් තියෙනවා. මේ අනුපිළිවෙල අපි අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. හරි? මේ අනුපිළිවෙල අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. මොකද්ද වෙන්න ඕන? අපිට මුලින්ම තියෙන්න ඕන ආදේශ කාණ්ඩ ටික. මෙන්න මේක හයිලයිට් කරගන්න. ආදේශ කාණ්ඩ කාබනික දාමයේ සම්ප්‍රයුක්තතාවයේ ක්‍රියාකාරී කාණ්ඩය. හරි. හරි. මේ බලන්න මම සරලතම අණුවක් ගත්තා. සරලම අණුවක් ගත්තා මේක අඳුර ගන්න. ළමයි
මෙතන තියෙන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගන්න. NH2 කාණ්ඩය තමයි ක්‍රියාකාරී. මෙතන තියෙන කාබන් දාමය හඳුනා ගන්න. මෙතන තියෙන කවුරු කෙනෙක්ද? ඇල්කේනයක් නේද? හරිද? එහෙනම් මොකද වෙන්නේ? ඇල්කේනේ නාමය හදනකොට මොකද වෙන්නේ? ANE තව දුරටත් ලියනවද? නෑ. ඇයි ඇල්කේනයට වඩා NH2 කාණ්ඩේ මොකද වෙන්නේ? සක්‍රියතාවය වැඩි. ඇල්කේනයට වඩා මෙයාගේ වැඩි. එහෙනම් මොකද වෙන්නේ? ඇල්කේන දාමේ තියෙන අගිස්සේ ඊ අකුර හලමු අපි. AN ගමු. AN. මෙතන තියෙන ආදේශ කාණ්ඩය කවුද? ක්ලෝරෝ. ක්ලෝරින් තියෙන්නේ. එහෙනම් මෙහෙමයි වෙන්නේ. ක්ලෝරෝ ආදේශ මේකේ තියෙන ස්ට්‍රක්චර් එක තමයි ආදේශ කාණ්ඩය. මම නිකන් කියන්න කාබන් දාමය. ඒකේ සම්පෘක්තතාවය කියලා තියෙනවා. කාබන් දාමයේ සම්පෘක්තතාවය ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. හිස්තැන් නැහැ. ආදේශ කාණ්ඩය කවුද? ක්ලෝරෝ. ඊට පස්සේ මෙත් AN එනවා නේද? මම කෑලි කඩන්නම්. කාබන් එකයිනේ. කාබන් දාමේ නම හදනවා මෙත් N. AN විතරයි ගන්න E හැලුවා. ඊට පස්සේ ක්‍රියාකාරී කාණ්ඩය මොකද්ද ගන්නෙ? ඇමයින්. එහෙනම් ක්ලෝරෝ මෙතන ඇමයින්. හිස්තැන් නැහැ. තේරුණාද කතාව? මේ තියෙන්නේ කාබන් දාමය. මේ තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. මේ තියෙන්නේ ආදේශ. කියපු දේ කතාව තේරුණාද? එහෙනම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනගන්න කාබන් දාමය බලලා ඉවරලා දිත්ත බන්ධන නැත්තම් ත්‍රිත්ත බන්ධන නැත්තම් AN, දිත්ත බන්ධනයක් තිබුණොත් EN, ත්‍රිත්ත බන්ධනයක් තිබුණොත් YN. කාබන් අංකය ලිව්වා. තේරුණාද කතාව? හා. එන්න පිටු අංක 7ට ලියමු. මාත් එක්ක පහෙන් පහට යන් ඈ. 71 ඉඳන් 75 වෙනකන් ලියන්න ඔයාලා.
පළවෙනි පහ ලිව්වද? ලිව්වා? හරි. ලියාගෙන යන් ඉස්සරහට නැත්තම් එහෙම. පළවෙනි එක්කෙනා කවුද? ආදේශ කාණ්ඩ නෑ මෙතන. කාබන් දාමේ කාබන් එකයි මෙත් AN මෙතන් ඇමයින් AMINE මෙතන් ඇමයින් දා වෙලාමයි 70ට 71 CH3 CH2 NH2 ඔයාලට මෙතන හිතුණාද මේ CH3 කාණ්ඩය ආදේශ කාණ්ඩයක් කියලා? මෙතිල් මෙතනැමයින් වගේ ඒවා ලිව්වද? නෑ නේද? කාබන් දාමේ මේ 1යි 2යි. හරි. කාබන් 2යි දිගම දාමේ හොයන්නකෝ. එහෙනම් ආදේශ කාණ්ඩයක් නෑ තාමත් එත් n ඇමයින් එතන ඇමයින් 72 CH3 CH2 CH2 NH2 ඉලක්කම් දාන්න ඕන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකය ලැබෙන පරිදි. මෙතන නම් එන්නේ ප්‍රොපන් ඇමයින් 73ට එන්න CH3 CH CH3 NH2 එක මැද්දේ. ළමයි 1 2 3 කොයි පැත්තෙන් ඉලක්කම දැම්මත් මේක නම් දෙකේ ඉලක්කම එන්නේ මැද්දට. එහෙනම් මොකද වෙන්නේ? හරිද? මෙතන තියෙනවා කාබන් 3යි ආදේශ කාණ්ඩ නැහැ. ප්‍රොපන් 2 ඇමයින්. ඇයි ඔය ආදේශ කාණ්ඩය ඉන්න ආදේශ කාණ්ඩය නෙමෙයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ ඉන්න ස්ථානය වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් හරිද? 72 තියෙන්නෙත් ප්‍රොපන් ඇමයින් එකක්මයි 73 තියෙන්නෙත් ප්‍රොපන් ඇමයින් එකක්මයි. හරිද? එහෙනම් මෙතන කියන්න පුළුවන් ප්‍රොපන් 2 ඇමයින් කියලා කියන්න පුළුවන්. ප්‍රොපන් 2 ඇමයින්. තේරුණාද? හරිද? මොකද 72යි 73යි වෙනස් වෙලා තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කාබන් දාමයට බැඳිලා තියෙන තැන වෙනස් වීම නිසා. තේරුණාද? 72යි 73යි වෙනස් වෙලා තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය බැඳිලා තිබුණ ස්ථානයේ වෙනස් වීමෙන් පමණයි. එහෙනම් මොකද වෙන්නේ? ක්‍රියාකාරී කාණ්ඩය බැඳිලා ඉන්න තැන අපි කියන්න ඕන උතන. 74 බියුටන් ඇමයින්. එක බියුටන් ඇමයින්. 74 අපිට ඉන්න තැන කියන්න ඕන. හරිද? බියුටන් බියුට් කාබන් 4ක්ද කොහෙද තියෙනවනේ 1 2 3 4 බියුටන් එක ඇමයින්. බියුටන් එක ඇමයින්. 75 ඉන්නේ බියුටන් 2 ඇමයින්. 76 ඉඳන් ඉස්සරහට ලියාගෙන යන්න.
80ට එනකන් ලිව්වද? හැත්තහය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකය ලැබෙන පරිදිනේ යන්න ඕන. ඒක සෑම විටම පිළිපදිය යුතු කතන්දරයක්. එක දෙක තුන හතර. මෙතන දැන් ඔන්න ආදේශ කාණ්ඩයක් හම්බෙනවා ළමයි. 3 මෙතිල් 3 මෙතිල් හිස්තැන් නොතබා කාබන් දැන් කාබන් දාමය මම මෙතන ඉරි අඳින්නේ ඔයාලට තේරුම් ගන්න. කාබන් දාමය ඊට පස්සේ බියුට් ඇල්කේනයක් තියෙන දිත්ත බන්ධන මොකුත් නැහැ ත්‍රිත්ත බන්ධන නැහැ බියුටන් එක ඇමයින්. ඇයි මේ ඇමයින් කාණ්ඩය මෙතන තියෙන්න පුළුවන් මෙතන ඔය තැන් කිහිපයකම තියෙන්න පුළුවන්. බියුටන් එක ඇමයින්. හැත්තේ හතට යමු. ඔය සියලුම දේවල් වලින් තියෙන ඔයාලට අධ්‍යයනය කරන්න පහසුවට තමයි මම ඕක හදලා තියෙන්නේ. මේ ටියුට් එක මේ කාගෙන්වත් ගත්ත ඒවා එහෙම නෙමෙයි මේක කෙලින්ම සම්පූර්ණ මගේ ඥානීය භාවිතයෙන් මම හදාගත් එකක්. නැත්තම් එහෙම ඔයාලට මේක කියලා දෙනවා කියන එක මට හිතේ හැටියට කියලා දෙන්න විදියක් නැහැ. මේ දෙකේම බලන්න මෙයත් ඇවිල්ලා ඉලක්කම් දාගෙන 1 2 3 4 අනිත් පැත්තෙන් ආවොත් එහෙම 3 වැටෙන NH2 කාණ්ඩයට නැත්තම් මෙතන 2 මෙතිල් බියුටන් 2 ඇමයින්. මෙන්න මේකයි සීන් එක. හරිද? මේ බලන්න NH2 කාණ්ඩය තියෙන තැන අනුව හරිද? නම් වෙනස් වෙනවා බියුටන් කිව්වට. මෙතනත් බියුටන් ඇමයින් මේකත් බියුටන් ඇමයින්. තේරුණානේ? මේකත් බියුටන් ඇමයින් මේකත් මෙතිල් බියුටන් ඇමයින්. හැබැයි මෙතිල් බියුටනමයින් වුණාට මොකද වෙන්නේ? ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන තැන අනුව අංක ඉලක්කම් වැටෙන පිළිවෙල වෙනස් වෙනවා. හරිද? ඊට පස්සේ නම වෙනස් වෙනවා. තේරුණානේ සීන් එක? 77. අපි යමු 78ට. මට මේ එස්ටර කෑල්ලට එනකන් කියලා දී ගන්න හම්බුනොත් හොඳටම ඇති. සතුටින් නිදා ගන්න පුළුවන්. එතකොට ඉවරයි කතන්දර. ඊට පස්සේ තියෙන්නේ කෙලින්ම හයි පර්ෆෝමන්ස් සීන් එක තියෙන්නේ. අපි ඕගනික් වලට පටන් ගන්නවා හයි පර්ෆෝමන්ස් සීන් එකක්. ඒකේ තනිකරම යන්නේ ඔයාලට නැලවි ඉන්න වෙලාව දෙන්නේ නැහැ. කෙටි කාලයක් දෙනවා ලියනවා. ඕක තමයි අපේ කතන්දරේ. 78ට ගියාපුවාම මේ බලන්න ඒත් බියුටනමයින්ම තමයි 1 2 3 4යි 3 මෙතිල් බියුටන් 2 ඇමයින්. මේ බලන්න NH2 කාණ්ඩයේ ඉන්න තැන අනුව කතන්දරේ වෙනස් වෙනවා. 79 මේ බලන්න NH2 කාණ්ඩයේ ඕකේ ඇවිල්ලා තියෙන දිහා NH2 කාණ්ඩයේ තියෙන කාබන්ට තමයි අඩු අංක 1 2 දීර්ඝදාමයේ 3 4 2 මෙතිල් කාබන් 4යි ආයමත් දිගම දාමයේ බියුටන් 1 ඇමයින්. මේ 80 බලන්න CH2 CH CH3 CH3 1 2 3 4 ආයමත් 2 මෙතිල් බියුටන් 1 ඇමයින්. බලන්න මේ 79 80 එකම නමනේ ඇවිල්ලා තියෙන්නේ. එන එකම අණුව නේද? NH2 කාණ්ඩයේ යට තියෙනවා NH2 කාණ්ඩයේ පැත්තේ තියෙනවා.
හරිද? ලියා ගන්න ඉතුරු ටික ඉස්සරහින් ඉඳන් ලියා ගන්න. 81 82 homework 83 ඉඳන් ලියාගෙන යන්න. මොකද වෙන්නේ? එතීන් නැමයින් වෙනව නේද? 83 CH2 දිත්ත බන්ධන CH NH2 වෙනවනේ. කාබන් දෙකයි ආදේශ කාණ්ඩ නැහැ. එත් ඊන් වෙනවා. ඊන්. ඇමයින්. ළමයි මේකේ එකේ ඉලක්කම දාන්න ඕනද එක ඇමයින් කියලා? නෑ. කාබන් දෙකයිනේ තියෙන්නේ. ඕකේ එහා පැත්තට ගියොත් එහෙම ඒ අනුව තමයි දෙන්නේ. හැබැයි 84 දිත්ත බන්ධනයේ තියෙන තැන සඳහන් කළ යුතුයි. 84 මේ බලන්න 84 CH2 දිත්ත බන්ධන CH CH2 NH2 1 2 3 ආදේශ කාණ්ඩ නැහැ. කාබන් 3ක් නිසා ප්‍රොප් කියලා එන්නේ. ප්‍රොප් 2 ඊන් ඇමයින් 1 ඇමයින්. එහෙනම් කාබන් සංඛ්‍යාව ඉස්සරහට ඉලක්කම ගේන්න 2 ප්‍රොපීන් 1 ඇමයින්. තේරෙනවනේ කතන්දරේ? ඊන් එක කොතනද තියෙන්නේ කියලා. දිගටම ලියාගෙන යන්න. ආදේශ කාණ්ඩ ටිකක් දාගෙන ඉවරයක්ම කරලා දාන්න. ඔයාලට රස්නයක් දැනෙනවද නැත්නම් මට විතරද රස්නේ දැනෙන්නේ? අපරාධි මෙච්චර ලදාඩිය දදා හිටියේ. සීන් එක තේරෙනවද? පපා තේරෙනවද සීන් එක? උත්තර ටික සංසන්දනාත්මකව බලන්න.